දෙදහස් 25 වර්ෂයේ ලංකාවේ හොඳම කැම්පස් ටික මොනවද? මේක ගැන අපි කතා කරමු. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවේ තියෙන කැම්පස් ටික අලෝකයේ තියෙන කැම්පස් එක බලනකොට පළවෙනි 1000 ඇතුළත ඇවිල්ලා තියෙන එක කැම්පස් එකක් විතරයි. අනුව බැලුවාම ඇත්තටම ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ තියෙන අනෙකුත් විශ්වවිද්‍යාලත් එක්ක කම්පිටිෂන් එක ගත්තොත් එහෙම ටිකක් පහළ මට්ටමක තමයි තියෙන්නේ. හැබැයි මේක වැඩි වෙමින් යනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වීමත් එක්ක. ඉතින් ඔයාලට ඇයි මේ රෑන්කින් එක වැදගත් කිව්වොත් එහෙම ඔයා උපාධියක් රජයේ විශ්වවිද්‍යාලයකින් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් කරන්න යනකොට මේ කරන උපාධියෙන් ඔයා කවදා හරි දවසක රැකියාවක් කරනකොට ඒ රැකියාවෙන් ඔයාට ඇවිල්ලා ඔයා කරපු ඩිග්‍රියට පිළිගැනීම තීරණය වෙන්නේ විශේෂයෙන්ම ඔයා මොන වගේ රෑන්කින් එකක් එහෙම නැත්නම් මොන වගේ විශ්වවිද්‍යාලයකින්ද උපාධිය කරේ. ඉතින් මේක ලංකාව තුළ වගේමයි පිටරටත් එීමයි ඔයාට පිටරට පිළිගැනීමක් ලැබෙනවද මේ වගේ මේවා තීරණය වෙන්නේ මේ විශ්වවිද්‍යාල සඳහා තියෙන ලෝකයේ තියෙන රෑන්කින් මත. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් QS World University Ranking 2025 අනුව ලංකාවේ පළවෙනි 1000 ඇතුළට වැටුණ එකම යුනිවර්සිටි එක තමයි කොළඹ යුනිවර්සිටි එක. ඉතින් මීට අමතරව 1200 1400 අතර යුනිවර්සිටි එක පේරාදෙනියත් ඒ වගේමයි යුනිවර්සිටි ජයවර්ධනපුරත් ඒ කියන්නේ ජයපුර සහ පේරාදෙනිය කැම්පස් දෙකත් මේ අතරට වැටලා තියෙනවා. ඉතින් 1200 සහ 1400 කියන අතරට. ඉතින් ලංකා ලෝකයේ තියෙන හොඳම කැම්පස් 1000 ඇතුළට මොන කොළඹ කැම්පස් එක තමයි ප්‍රධාන වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේමයි QS Asia University Ranking එක ගත්තොත් ආසියාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල ගත්තොත් එහෙම 275ට ඇවිල්ලා තියෙනවා ආසියාවේ තියෙන හොඳම කැම්පස් අතරට මෙන්න මේ කොළඹ විශ්වවිද්‍යාලය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අංක 350ට ඇවිල්ලා තියෙනවා. ජයපුර ඇවිල්ලා තියෙනවා 377ට. ඒ වගේමයි ජෙෆ්නා කැම්පස් එක 451ත් 460ත් අතර. ඒ වගේම රුහුණ 471 480 අතර ඇවිල්ලා තියෙනවා ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල අතරට QS Asia University Ranking එක අනුව. ඒ වගේමයි Times Higher Education the World Ranking එක සම්බන්ධයෙන් ගත්තොත් එහෙම පළවෙනි 1000ත් 1200ත් අතර ඇවිල්ලා තියෙනවා කොළඹ කැම්පස් එක. ඒ වගේමයි 1200ත් 1500ත් අතර ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම මෙන්න මේ පේරාදෙනිය කැම්පස් එක. ඉතින් මේ අතරින් බලපුවම ඊට අමතරව ස්ලිට් කියන කැම්පස් එක ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ඇන්ඩ් ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙනවා පෞද්ගලික කැම්පස් එකක් විදියට 1500කට ආසන්නයට. ඉතින් ඔන්න ඒක ඇවිල්ලා තියෙන්නේ Times Higher Education එකේ රෑන්කින් එක අනුව. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් සබ්ජෙක්ට් ස්පෙસિෆික් රෑන්කින් ගත්තොත් ඒ කියන්නේ විෂයන් වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම මම කව පළවෙනි 1000 ඇතුළට ඇවිල්ලා තියෙනවා කියලා කොළඹ කැම්පස් එක. ඉතින් මේකේ විෂයක් විදිහට ගත්තොත් විශේෂයෙන්ම මෙන්න මේ කොළඹ කැම්පස් එකේ විශේෂම මෙඩිකල් ඇන්ඩ් හෙල්ත් සයන්ස් එක තමයි 500 සහ ලෝකයේ 600 අතරට ඇවිල්ලා තියෙන එකම සබ්ජෙක්ට් ස්පෙસિෆික් රෑන්කින් එකක් විදිහට ගන්න පුළුවන්. ලයිෆ් සයන්ස් 817 අතර ෆිසිකල් සයන්ස් එක 1001ට වඩා වැඩි. හැබැයි සෝෂල් සයන්ස් එක 1000ට වඩා වැඩි යගයක් තියෙන. හැබැයි ඒ වගේමයි ඔයා A level වලට කොමර්ස් කරලා තියෙන්න පුළුවන්, සයන්ස් මැත්ස් මේවා ආර්ට්ස් කරලා තියෙන්න පුළුවන්. මේ අනුව හැබැයි මේ රෑන්කින් එක වෙනස් වෙනවා. ඉතින් කොමර්ස් වලට ගත්තොත් කොමර්ස් වල තියෙන රෑන්කින් එක මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මම ඒව සම්බන්ධ වීඩියෝ එකක් වාට ඊළඟට ගේන්න. ඉතින් මෙන්න මේක තමයි ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල පහ වැටෙන්නේ මෙන්න මේ විදිහට ලෝකයේ තියෙන රෑන්කින් අනුව. අංක 1ට ඇවිල්ලා තියෙන University of Colombo එක 2025 වර්ෂයේ අංක 2කට පේරාදෙනිය කැම්පස් එක, අංක 3ට ජයපුර, අංක 4ට මොරටු ඇවිල්ලා තියෙනවා, අංක 5ට සහ රුහුණ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා සියලුම අධ්‍යයන විෂයන් ගාරගෙන තමයි, කියන්නේ මෙඩිසින් වෙන්න පුළුවන්, ඊට පස්සේ කොමර්ස් සයිඩ් එකේ වෙන්න පුළුවන්, ආර්ට්ස් සයිඩ් එකේ වෙන්න පුළුවන්, මේ ඔක්කොම ඉංජිනේරින් මේ ඔක්කොම එකතු කරලා ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාල පහ අතරට මෙන්න මේ පහ තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයා කරපු A level සබ්ජෙක්ට් එක අනුව ඔයා කැම්පස් අයදුම් කරනකොට මේක මේ පදනම් කරගන්න එපා. ඔයා A level වලට කරපු විෂයන් අනුව වෙනස්. ඒක නිසා විශ්වවිද්‍යාලය වගේමයි ඔයා කරන ඉන්න ඩිග්‍රී එක අනුවත් මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ තියෙන හොඳම කැම්පස් පහ අතරට ලංකාවේ තියෙන හොඳම කැම්පස් පහ මෙන්න මේ පහ අතරට වැටෙනවා සම්පූර්ණ විෂයන් ඔක්කොම එකතු කරලා ගත්තොත්. ඉතින් මම හිතනවා මේක ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. වීඩියෝ එක කැමතිලා කියලා මේ වීඩියෝ එක අසරක් හම්බෙමු.